Today I am going to teach simple present passive. පුතේ ඔයාලා active voice එක ඉගෙනගෙන තියෙනවානේ. active voice එකේ sentence එක මෙහෙමයි. My brother breaks the cup. ඒ කියන්නේ මල්ලි කෝප්පේ කඩනවා. එතකොට මේක ඇවිල්ලා කර්තෘකාරක වාක්‍යයක්. අපි මේක අද කරන්න යන්නේ passive voice. එතකොට මොකද්ද දැන් මල්ලි කඩන්නේ කප් එක. ඒක අපි මෙතෙන්ට ගේනවා. the cup. දැන් ඔන්න අපි ක්‍රියාව තියන්න යනවා. ඉස්සෙල්ලම බලන්න මේක simple present. ඒ කියන්නේ වර්තමාන කාල. එතකොට අපි බලන්න ඕනේ වර්තමාන කාල. උපකාරක පද. වර්තමාන කාල උපකාරක පද තියෙනවා. am is are. මෙතන හැටියට කප් එකක්නේ. කප් එකක් කියන්නේ එකක්. එතකොට අපි ගන්න ඕනේ is කියන එක. අපි ගන්නෙ is කියන වර්තමාන කාල එකකට යෙදෙන උපකාරක පදය ගන්නෙ. cup is ඊළඟට ක්‍රියාව තියද්දි breaks. breaks එකේ verb stem එක break. ඊළඟට V2. එතකොට V2 past tense එක broke. V3 past participle එක broken. අපි මේකෙදි හැම වෙලාවෙම ගන්නෙ passive වලදී V3 එක. The cup is broken. ඊළඟට කවුරු විසින්ද මේක කළේ? මොකද කර්මකාරක වාක්‍යයක්නේ. එතකොට මල්ලි විසින්. විසින් කියන එකට අපි ගන්නවා by. By my brother. එතකොට කොහොමද වාක්‍යය හැදුනේ? The cup is broken by my brother. Simple past passive. ඒ කියන්නේ සරල අතීත කාලයේ කර්මකාරක. දැන් මේක කර්තෘකාරකනේ කලින් ඉගෙන ගත්තා වගේ. My father grew vegetables. තාත්තා එළවලු වැව්වා. එතකොට අපි vegetables කියන එක මෙතන අර වගේම ඉස්සරහට ගන්නවා. දැන් ඔයාලා තීරණය කරන්න ඕනේ verb එක තියන්න කලින් vegetables කියන එක ඒක වචනද බහු වචනද? බහු වචනයි. එතකොට අතීත කාල. බහු වචන. උපකාරක පදය were. ඒක වචන නම් was නේ. අපි මෙතනට ඒ නිසා ගන්නෙ were. vegetables were මම හැමදාම කියනවා වගේ passive වලදී V3 එකනේ ගන්නෙ. එතකොට grow, grew, grown. Vegetables were grown. කවුරුන් විසින්ද? විසින් කියනකොට ගන්නවා by. Vegetables were grown by my father. හරිම ලේසි මේ passive එක. Vegetables were grown by my father. අමතක කරන්න එපා object එක මෙහෙම ඉස්සරහට ගන්න ඕනේ. be verb එක හරියට තියන්න ඕනේ. මොන කාලෙද ඒක වචනද බහු වචනද කියලා බලලා ඊළඟට V3 එක ගන්න ඕනේ. විසින් දානකොට by දාන්න ඕනේ. ක්‍රියාව කරපු කෙනාව තමයි අන්තිමට දාන්නේ.